ප්‍රවාසනාවන් දවසක් සුබ ප්‍රාර්ථනා කරමින් මගේ YouTube තාරක channel එක ඉතාමත් ගෞරවයෙන් පිළි අරගෙන මේ වසරේ 2026 වසරට ලග්න 12ටම පලාපල කියන්න හිතන මට මොකද මම අවුරුදු සැරේ පලාපල කියන්නේ. හැමදාම අපි පලාපල කියන්නේ නැහැ. මොකද ජ්‍යොතිෂයේ සම්ප්‍රදාන කූලව පලාපල කතනයක් කරන්න පුළුවන්. එකම අවස්ථාවයි මිනිස්සෙකුට ලග්න වල පලාපල කියන්න පුළුවන් කියලා මගේ දැනීම හැටියට තියෙන ස්වභාවය. මොකද හේතුව අපි දන්නවා ජ්‍යොතිෂයේ ආරම්භයේ විශ්ව කේන්ද්‍රයේ මේෂ ලග්නයෙන් දැන් මේ සූර්යයා කියන ග්‍රහය තමයි මේ අපේ ජ්‍යොතිෂයට පාදක වෙන මුල් වෙන ප්‍රධාන ග්‍රහය. නැත්නම් ග්‍රහයේ නායකය, රාජ්‍ය පාලකයා වගේ තමයි. ඒකට සූර්යාගේ ගමන සිදු වෙනවා රාශි 12ටම අවුරුද්ද පුරා මාසෙකින් පටන් අරගෙන. එතකොට සූර්යා මීන රාශියේ ඉඳලා සංක්‍රමණය වෙනවා මේෂ රාශියට. මේක පෘථිවි ගෝලයට සිදුවන්නේ ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසේ 14 වගේ කියන දවසක. ඒක ටිකක් එහාට මෙහාට වෙනවා. සමුළු 14 15 කියන දවස් 3-4 තමයි මේක සිදු වෙන්නේ. එතකොට මේ ග්‍රහයේ එක ලග්නයකට අවුරුද්දකට සැරයක් තමන්ගේ තවත් රාශියකට යනවා. උප්පත්තිදී යමු කිසි තැනක හිටියනම් ග්‍රහයේ ඒ ග්‍රහය හිටිය රාශියට සමානලට දැන් අප්‍රේල් මාසේ ගැන කිපිදලා හිටියනම් එයාට සාමාන්‍ය මේෂ රාශිය තමයි අප්‍රේල් 14න් පස්සේ උත්පත්තිය ලැබලා තිබුණා නම් එයාගේ ලග්න කේන්ද්‍රයේ මේෂ රාශිය තමයි රවි. එතකොට අපිට ඒක මම පෙන්නන්නම් chart එකකින් ඔබට පෙන්නන්න මෙන්න මේ chart එක මේ තියෙන්නේ සාමාන්‍ය අප්‍රේල් මාසේ එතකොට මයි මාසේ 15 ජුනි 16 උසෙබෙට. එතකොට ජුනි 16 ඉඳලා ජුලයි 16ට මිථුනෙට. ඒ වගේ කටකට ජුලයි 17 අගෝස්තු 16 සිංහෙට අගෝස්තු 17 සැප්තැම්බර් 16 කන්‍යාව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 තුලාවට ඔක්තෝබර් 18 නොවැම්බර් 16 වෘශ්චික රාශිය නොවැම්බර් 17 දෙසැම්බර් 15 ධනු රාශිය දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා මකරයට ජනවාරි 15 සිට පෙබරවාරි 12 දක්වා කුම්භයට පෙබරවාරි 13 සිට මාර්තු 14 දක්වා මීනට මාර්තු 15 සිට අප්‍රේල් 13 දක්වා මේව තමයි රුසියා ඒ රාශි වලට සූර්යාගේ ගමන් සිදුවන්නේ. එතකොට අපිට සිදු වෙනවා විශේෂයෙන්ම මේ ලග්න 12 සම්පූර්ණ වෙනස් වන්න නම් ග්‍රහයක් තමයි සූර්යයා කියන්නේ. සූර්යයා වෙනස් වීම තමයි ඒ අවුරුදු පුරාවට මෙයාට බලපවත්තන්නේ. මේ පැමිණි රාශිය අනුව. හොඳයි අපි අද ඉතාමත්ම ලග්න වලට මවලාපල කියන සාමාන්‍ය මේසේ ඉඳලානේ මං හිතුවා අද වෙන අපේ ශ්‍රී ලංකා කේන්ද්‍රයක් කුම්භ රාශිය නිසා කුම්භ ලග්නෙන් පටන් ගන්නවා කියලා. ගොඩක් අය කියන හැමදාම එකපාරට මේස ලග්නෙන් පටන් ගන්නවා කියලා. ඒකත් සම්ප්‍රදාය වෙනස් කරලා මට හිතුණා මේ අවුරුද්ද පුරාවට පලාපල කියනකොට ඉස්ලාම් කුම්භ රාශියෙන් ආරම්භ කරන්න ඕන කියලා. එහෙමනම් අපි අද දවසේ විශේෂයෙන්ම 2026 සිංහල අවුරුදු උදාවේ ලග්න පලාපල කියලා තමයි මම මේක සඳහන් කරලා තියෙන්නේ. හේතුව මොකද? අපි මේ ලග්න පලාපල කියන්නේ මිනිස්සු නම් මේ ජ්‍යොතිෂයේ දිනපතා පලාපල කියනවා. සතිපතා කියනවා, මාසපතා කියනවා, ග්‍රහය මාරුණු කියනවා. මේක මහා මිනිස්සු මාහිත මේක මොනවාර පදනම් කරගෙන කියනවද දන්නේ නැහැ. මොකද මේ දිනපතා පලාපල කියන්නේ කොහොමද චන්ද්‍රයාගේ ගමන් මඟ වෙන්නේ නැති. සතිපතා කියන්නේ තමයි සතිපතා වෙන්නේ චන්ද්‍රයාගේ ගමන් මඟ තමයි. නමුත් අනික් ග්‍රහයන් ගමන් මාර්ගයන්වත් පලාපල කින්න පුළුවන්. නම් අනිවාර්යෙන් සිදුලි කන්නේ රවි ග්‍රහයේ මාරු වසරසරයක් සිදු වෙනවා. නම් මුල් රාශියට එනවා. මොකද මේෂ රාශියෙන් ආරම්භ වෙලා ගිහින් රවුම ගිහිල්ලා දවස් 365 ගියේ අවසන් දවසේ නැවත මේෂ රාශියට එනවා. හොඳයි අපි බලමු එහෙනම් අද දවසේ විශේෂයෙන්ම කුම්භ ලග්නයට මේ නව වසර කොහොමද කියලා. මම කුම්භ ලග්න ගැන පොඩ්ඩක් සතුටින් කියන්න ඕන.
අපි කුම්භ ලග්නේ ගැන බලමු කොහොමද කියලා කුම්භ ලග්නේ ගන්න පුළුවන් තොරතුරක් පොඩ්ඩක්. අපි දන්නා විශ්ව කේන්ද්‍රයෙන් 11 යනවා. කියන අය ස්ථානය ලැබෙන දෙන ධනය ලබන්න පුළුවන් ස්ථානය. මම දැක්කා මේ කුම්භ ලග්නෙන් ඉපදින අය විශේෂයෙන්ම ධනයට හරි කැමති. ඒකට උනන්දුවක් දක්වනවා. ඒ රැස් කිරීම සඳහා අවශ්‍ය කරන කැපකිරීම කරනවා. ඒ සඳහා වෙහෙසෙනවා. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් කුම්භ ලග්න හිමියෝ නිතරම හැම වැඩි කොටසක් මම දැකලා තියෙනවා 90%කට වැඩි ගුවොත් එහෙම එයාලට තියෙනවා ඒගොල්ලෝගේ අරමුණක් තියෙනවා ගමනක් තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලෝ ශක්තිමත් කරගෙන යන ගමනක් විදිහට දකින්න අය තමයි කුම්භ ලග්නේ උපදින්නේ. දැන් මේ අද ලග්නයත් ඔබ කුම්භ ලග්නේ ඉස්සරහ බලන්නේ. ඔබ කුම්භ ලග්නෙන් ඉපදලා ඉන්නකොට කුම්භ ලග්නේ හොඳ තැන් තියෙන උපදිනකොට ගහය වෙන්නේ හැටි. නමුත් කුම්භ ලග්නේට ඉතාමත් ආශිර්වාද දෙන ගහය තමයි සෙනසුරු කියන්නේ. මොකද සෙනසුරා කියන්නේ මම කිව්වා කැප වෙන ගහය, වැඩ කරන ගහය, හොයලා දෙන ගහය, ශක්තිය ලබා දෙන ගහය. එතකොට අපි අද බලන්න ඕන මේ ගහ මාරුවේදී ඔබට මේ කුම්භ රාශිය උදා වෙන්නේ හැබැයි 14 වෙනිදා නෙවෙයි වෙලාව ඉස්සලම සූර්යා මීන රාශිය මේෂ රාශියට යන්නේ වෘෂභ රාශියට. ඊට පස්සේ අනිත් රාශි උදාහරණ තමයි මේ කුම්භ රාශිය මම ගත්තේ. අපි අද බලමු කුම්භ රාශියේ දැන් ඉස්සලම අපි කුම්භ ලග්නේ ගැන කතා කරමුකෝ. කුම්භ ලග්නේ වැඩි කොටසක් ඉන්නේ වෙළඳ ක්ෂේත්‍රයේ. එහෙම නැත්නම් හරි හම්බ කරන තැන්වල, ආදායම් උපද්දවන තැන්වල. ඒ වගේ තමයි යම්කිසි වටිනාකමක් දෙන තැන්වල තමයි වැඩිපුරම කුම්භ ලග්නේ මියන් ඉන්නේ. කුම්භ ලග්න හිමියන්ට වටිනාකමක් තියෙනවා. ඒගොල්ලෝ වටිනාකම සංරක්ෂණය කරගෙන ශක්තිමත් කරගෙන ඉදිරියට යන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් වෙලාවට කලාතුරකින් ගායම් පීඩාවටපත් වෙලා නමුත් එයාට තියෙන යම්කිසි තරක් මේ කුම්භ ලග්නේ උපදින අයට. ඉතින් කුම්භ ලග්නේ උපදින නිසා පළමුව වාසනාවන්තය කියලා මම කියනවා ජ්‍යොතිෂයේදී ලග්න 12න් හොඳම වාසනාවන්ත ලග්නය තමයි කුම්භ ලග්නේ. ඉතින් කුම්භ ලග්නේ කෙනාගේ ස්වරූපය එක තමයි. අපි බලමු අද අපි කුම්භ ලග්නෙට දැන් කියන්නේ ලබන අද ජනවාරි මාසේ අද ජනවාරි මාසේ 16යි. එතකොට මම කියන්නේ අප්‍රේල් මාසේ 14 වෙනිදා. රවි මේෂ රාශියට ආවට පස්සේ නැවත නවතරක් ආරම්භ වෙනවා. ඒ ආරම්භ වීම සමගම කුම්භ ලග්නේට මොකද වෙන්නේ? අපි බලමු ඒ වෙලාවට හරියටම ඒ ගහ පිහිටීම. ඒ කියන්නේ රවි ගහය මේෂ රාශියට ආපුවාම අනිකුත් ගහයක් තවත් තැන්වල පිහිටනවා. එතකොට රවිගේ ආධිපත්‍යයත් එක්කලා අනික් ගහයන්ගේ බලයත් එක්කලා ගෝචර ගමනින් කිව්වොත් නිවැරදි ඒ අයට මුළු අවුරුදු පුතාට බලපාත්‍රන විදිහට ගහ පිහිටීමක් එතනදී ආරම්භ වෙනවා. ඒ ආරම්භය තමයි අපි අද කතා කරන්නේ. මෙතෙන්දි බලන්න විශේෂයෙන්ම මම යනවා මෙතෙන්දි මෙන්න මේ කුම්භ ලග්නේ බලන්න පළවෙනි ගහය විදියට අපි දකින එකක් තමයි මොකද්ද තිබුණේ අපිට බලාගන්න තිබුණා හොඳම ගහයක් තමයි මේ හිටියේ මෙන්න මෙතන හිටියා සඳු රාහු හිටියා මෙතන ඊට පස්සේ හිටියා රවි සිකුරු මෙතන හිටියා රවි සිකුරු මෙතන හිටියා ඊට පස්සේ අපි දන්න ගුරු හිටියා මෙන්න මෙතන ගුරු මෙතන හිටියේ ඊට පස්සේ හිටියා කේතු මෙතන දැන් ඉතින් ප්ලූටෝ හිටියා මෙතන නෙප්චූන් හිටියා මෙතන යුරේනස් හිටියා මෙතන මෙන්න මෙතන යෝගයක් හැදුවා කවුද කුජ බුධ සනි ඔන්නේ තුන් දෙනා අතන ඉන්නවා දැන් කුම්භ ලග්නේ අපි බලමු මේ ග්‍රහ පිටියම කොහොමද කියලා ලග්නෙට සඳු රාහු ආවා සඳු රාහු වෙනවා කියන්නේ කුම්භ ලග්නේ කියන්නේ මේ සෙනසුරුගේ රාශිය සෙනසුරු රාශියේ චන්ද්‍රය ඉන්නවා කියන එකත් රාහු ඉන්නවා කියන එකත් සඳු රාහු යෝගය තමයි මනුස්සෙන්ට වින්දනය ලබා දෙන යෝගයක් සඳු රාහු යෝගයක් තියෙනාට කාමුක භාවයත් වැඩි කියලා කියනවනේ
එතකොට මේ අවුරුද්ද පුරාම කුම්භ ලග්න කාර්ය හොඳට කන්න බොන්න විනෝද වෙන්න ඕන වටපිටාව හදාගන්න භාග්‍යය ලැබේ. ඊටත් උඩ තව ආසනාවක් සිදු වෙනවා. මොකක්ද ඒක? මේ බලන්න මේ සඳු කියන්නේ මෙන්න මේ 6ට අධිපති වෙන එක. දැන් රාහු කියන්නේ මේ උෂ්ණයට අධිපති වෙන එක. දැන් මේ 4යි 6යි තමයි මෙතන ගිහින් එකතුලා මේ ලග්නේ ඉන්නේ. 6 කියන්නේ සෞඛ්‍ය තත්ත්වය. ඒ 4 කියන්නේ ගෙවල් දොර නිවාස. දැන් මෙතෙන්දී මේ අයට පුළුවන් මේ අවසර පුරා මොකද්ද? ගෙවල් දොර හදාගන්න පුළුවන් අලුතෙන් පටන් ගන්නවා නිවාස වැඩ පිළිවෙල පටන් ගන්නවා ප්‍රොජෙක්ට් එකකින් පටන් ගන්නවා අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නවා හොඳ කාලයක්. මොකද මේ සඳු රාහු උපතේ එතන හිටි ගමන් ආපු නිසා අපි ලග්නේ බැලුවා අපි දෙක. අන්න පරිණි අවස්ථාව මොකද්ද? නිරෝගී වෙනවා, සතුට මරණය වෙනවා, ණයතුලස් වෙන්නේ නැහැ. ඊළඟට Tamanට ගෙවල් දොර හදාගන්න පුළුවන් අධ්‍යාපන කටයුතු කරනවා නම් හරියට කරගන්න පුළුවන්. ඊළඟ දෙවි කාර්ය බලමු. මෙන්න බලන්න දෙවැනි. මෙතන ඉන්න මේ රාශිය කුජ බුද සනි. හැබැයි උතරන් එතෙන්ට හොඳ මදි ටික. නමුත් කුජ සයි ප්‍රශ්නයක් නැහැ. මිත්‍රයි සමයි. එතකොට බුද්ධ සතුරුයි. දැන් මේ යෝගය හැදෙන්නේ කොහොමද? දැන් ලග්නාධිපතියත් දොරාධිපතියත් තමයි සෙනසුරු කියන්නේ. දැන් බුධ කියලා කියන්නේ පහාධිපතිය. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අටාධිපතිය. එතන කුජ කියන්නේ මේ රාශියට 10 අධිපතිය. අනිත් පැත්තෙන් බැලුවොත් 3 අධිපතිය. එතකොට මේ කුජ බුධ සනි කියන යෝගය හරියටම දෙකේ තියෙනවා දෙක කියලා අපි කියන්නේ කුටුම්බ ස්ථානය කියන්නේ නෙමෙයි දහස් ස්ථානයක් කියලා. එතකොට කුජ බුධ සනි කියන්නේ ටිකක් රළු ගතිය රාෂ්ට්‍ර ගතියෙන් වැඩි උමනාවක් උනන්දුවක් ඇති කරනවා මොකද්ද? ධනය හොයන්නේ. ඒ යෝගයක් මේ තියෙන්නේ. ඒකට මෙහෙමනම් කුම්භ ලග්න කාර්ය මේ ලබන අපේ මාසේ පස්සේ දැම්ම නෙමෙයි මොනවාද? හොඳට හම්බ කරන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙනවා. ඊළඟට තුන බලමු. මේෂ රාශිය රවි. උන උච්චයි. දැන් සිකුරු ඉන්නවා. සිකුරුයි කියන බහරද 4ට සහ 9ට. මොනතරම් වාසනාවන්තද? සමන්ගේ පෞල් ජීවිත වික්‍රම ස්ථාන. වික්‍රම ස්ථාන තුන බලවත් වෙනා මොකද මෙතන වෙන්නේ සිදු වෙන්නේ. පොතන තමයි කියන්නේ අස්ත්‍රාවරින් නෑද සමන්ගේ මුල් පෞල් ස්ථානයේ අම්මා තාත්තා කියන සහෝදරයන් අතර. මේ අය මුල් පෞලට සම්බන්ධලා වැඩ කරන තත්ත්වයක් තියෙනවා. එතන විශාල වින්දනය රවි සිකුරු කියන්නේ කාම යෝගයක්. එතකොට තුනේ දිනවයි කියලා කියන්නේ ඇත්තමයි කුම්භ ලග්නයට ඥාති සම්බන්ධතා සහෝදරයන්ගේ සම්බන්ධතා මුල් පවුලත් එක්ක සම්බන්ධතා මුල් පවුලට උදව් කිරීම මුල් පවුලෙන් ලබා ගැනීම දේපල උරුම ලබා ගැනීම මේ හැම දෙයකටම පාදක වෙන්න පුළුවන් සත්‍යයක් කියලා තියෙනවා තුනේ අපරම හතරට ආපුවාම සිකරත්නේ කොහොමද වෙන්නේ සිකුර රාශිය තුනේ ඉන්නේ මෙතන යුරේනස් ඉන්නවා මොකද තත්ත්වයක් නැහැ දැන් මෙතන 4 කියන්නේ ගේදොර ඉඩකටයි තමයි අධ්‍යාපනය මම පුළුවන් කියලා. 5. sorry. පහේ ගුරුයින්. ගුරුයින්නේ මෙතන රාශි බුධික රාශි. බුධික රාශි ගුරු ඉන්නකොට මොකද කරන්නේ? බුදත් ඉන්නා මොකද දෙකේ. මීන රාශි. මීන රාශිය බුධ මෙතන ගන්න පරිවර්තනය. බලන්නකෝ මෙතන ඉන්නවා. මෙතන ගහය මෙතෙන්ට ගිහිල්ලා මෙතන ගහය මෙතෙන්ට ගිහිල්ලා. ඒ කියන්නේ 2යි 5යි. දරුවන්ගෙන් වාසනාව තියෙනවා දරුපල ලබන්න පුළුවන් වාසනාව තියෙනවා ඉපමණක් නෙවෙයි හැබැයි පිරිමි දරුවන්ට ලබන්න මාමාරි ගුරුවරයන් ගැහැඳුරන්න බල ශක්තිය තියෙනවා දරුපල වලින් දරුවන්ගෙන් යහපත තියෙනවා කියලා තමයි කියන්න පුළුවන් මේ 2030 වසර කුම්භ ලග්න මියන්ට දරුවන්ගෙන් යහපත තියෙනවා දරුවෝ දියුණු වෙනවා දරුවෝ දියුණු තැනට පත් කරගන්න පුළුවන් ඒ පහයි 6 අට රාශි චන්ද්‍රය ඉන්න ලග්නේ මං ගුවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා ඊට පස්සේ ණය තුරස් වෙන්නේ නැහැ ඊට පස්සේ හතුරු මරණය වෙනවා ඒ පාද. 7. දැන් 7 සිංහ රාශි කේතු ඉන්න මේ රාශියට තමයි මෙතන උච්ච රාශිය. බලන්න මෙතන කේතු විද්‍යා සිංහ රාශි ප්‍රශ්නයක් නෑ. මොකද මේසෙයි ධනුවට අධිපතිනේ බුධ බලවත් වෙලා පහේ ඉන්නකොට මෙතන මේ දින ත්‍රිකෝණේ. ඒ කාම කෝණේ මේක. 1 3 7 11. ඒතකොට 11 අධිපති බලවත් වෙන ගුරු මේස අධිපතිය කුජත් මෙතන ඉන්න දෙකේ රවි මෙතන උච්ච වෙලා ඉන්නවා. කේතු කියන ගහේ මෙතන හිටිය මෙතන සිංහ රාශිය උච්ච වෙලා ඉන්නවා. එතකොට මොකද්ද කියන්නේ විවාහ ජීවිත ස්ථානවල විවාහයට හොඳ කාල පරාසයක් වෙනවා. හැබැයි කේතු පොඩ්ඩක් මෙතන හකුලනවා. විවාහ ප්‍රශ්න තියනවා තව පොඩ්ඩක් එහාට කල්ලෙයි දන්නේ නැහැ. මොකද කේතු ආපු නිසා. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔබට විවාහයක් කරගන්න තියෙන බාධාවල් තිබෙයි. කියන එක තමයි කියන්නේ. හැබැයි විවාහයක් තිබුණාට බාධා වුණාට ඒ විවාහයක් වෙනවා නම් ඒ තත්ත්වය හොඳ තත්ත්වෙකුත් විහාරයක් තියෙනවා. ඔය දෙකක් පෙන්නනවා 7. ඒක නිසා 7 ගැන කියන්නේ ව්‍යාපාරික ස්ථානයේ දුරවල නම් බලවතුත් දැන් මධ්‍යම තැන තියෙනවා. අපි අට බලමු. කන්‍යා රාශි බුධ ඉන්නේ එතන නැගින්නේ දෙකේ හොඳයි ආර්ය වැඩි කරනවා. දැන් අදිසනතුරු ලකුණත්
ජීවිතය ආණ්ඩුවේ බේරි. ඔබ කේන්ද්‍රයේ උපතින්ම තියෙනවා නම් සරලා යෝගයක් තියෙනවා නම් ඔබට එහෙම තියෙනවා නම් ප්‍රචාමර යෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට දීර්ඝායුෂ ලබා දෙන ආගම තුන වරක් කරලා ඔබගේ දීර්ඝායුෂ වර්ධනය කිරීම සිදු වෙනවා. 9 තුලා රාශි සිකුරා මේ ඉන්නේ මෙතන läගිනවා. පින්වන්තයි. පින ක්‍රියාත්මක වෙනවා. පිනට ලැබි වෙනවා. දැන් කුම්භ ලග්න අය මම හිතන්නේ මේ 2020 වසර පුරාටම ආගමික වතාවතට වැඩිපුර සිත යොමු කරයි. ඒ සඳහා කටයුතු කරයි. ඒ සඳහා පරිත්‍යාගශීලී වෙයි. ඒකේ සතුට ලබයි. පින්නතේ කටයුතු කිරීමෙන් ලබන උතුම් තත්ත්වයක් මේ කුම්භ ලග්නෙට දින මේ අවුරුද්දේ. ඒකයි තාමත් වාසනාවන්තයි. තුලා ලග්නේ පින ක්‍රියාත්මක වෙන කාලයක්. ඒකට තාත්තලා තුනයිනේ. රවි සිකුරු. තමන් පියා ඉන්නවනම් පියාගේ බලය තියෙනවා පියාගේ ලැබීම් තියෙනවා. 10 රක්ෂා කරන ස්ථානයේ අධිපතිය කුජ තමයි මීනේ ඉන්නේ. මේ උච්ච රාශියේ අධිපතිය කුජ. දැන් බලන්න මෙතන 1 2 3 4 5 මෙතන බලන්න ගුරු. රවි ගත්තොත් 7යි 8යි 9යි. සඳු ගත්තොත් 7යි 8යි 9යි 10යි. මේ සඳු දකින්න මෙතන උච්ච රාශිය. ඒකට උච්ච රාශියේ තියෙන බලය තමයි අපි විශේෂයෙන් කියන්නේ කුජගේ බලය කුජ බුද්ධ සංයෝගය. හැබැයි රැකියා කටයුතු වල දියුණුවක් ඇති කරන්න පුළුවන් අලුත් රැකියා ලබන්න පුළුවන් කාල වකවානුවක් වෙන්න හොඳට මොකද හේතුව මෙතන උච්ච රාශිය අධිපතිය මෙතෙන් දෙකලා සිකුරු ඉන්නවා නම් තුනේ බලවත් වෙලා 10 කුජ ඉන්නවා නම් මෙතන මේ ළඟමයි ඉන්නේ. ඒකෝට මීනේ දැන් මීනේට ගියාට කමක් නැහැ මොකද මේ කුජ කියන ආය මෙතන 1 2 3 4යි. මෙන්න මෙතන දකින්නවා ගුරු දකින්නවා. ඒ ගුරු දැකීම හේතු කරගෙන මොකද වෙන්නේ? මෙතන බලවත් කරනවා ගුරුයි කුජයි. එතකොට ඒක නිසා උච්චික රාශියේදී අපි කියන්නේ මොකද්ද? මේ වසර 2030 වසර 9 රැකියාව ලබන්න 9 ළමගේ රැකියාව අභිරස් කර උසස් සොසරපත් වෙන උසස් රැකියාව ලබා ගන්නත් අවස්ථාව ලැබෙයි. ඔන්න බලන්න 11 අයස්ථානේ. අයස්ථානේ කියන්නේ ධන ගුරු. සර්ව සාධාරණ හම්බ කරලා හැබැයි ඉස්සර වගේ නෙමෙයි කුම්භායතියක් ධනෙට කැදරයිනේ. නමුත් මේ අවස්ථාවේදී මේ 2020න් පස්සේ කුම්භ ලග්න එක්කෙනා බොහොම හික්මීමකටපත් වෙලා විනයකට යටත් වෙලා එයා හම්බ කරන මොකද මෙතන ගුරු දකින්න. ගුරු දකින්න. එතකොට මේ ගුරු දකින්න හේතු කොටගෙන බලන්න රවි 7 8 9 10 මේ රවි දකින්න. මෙතන. එතකොට ගුරු දකින්න රවි දකින්න. රවි ගුරු යෝගයක් පත් වෙලා ඉඳන්නේ. අයස්ථානය කියන්නේ ලැබීම් පිළිබඳ ස්ථානයේද කුම්භ ලග්නයයිට මීට කලින් නොලබලා තිබුණා නම් ලැබීමත් ඇති කරනවා. ඒ தත්ත්වෙත් මොකයි? ඊළඟ බලමු මකර ලග්නේ 12 ප්ලූටෝ ඉන්නවා. එතන පොඩ්ඩක් හොඳ මාදි. නමුත් මෙතන අධිපතිය වෙන්නේ සෙනසුරා ඉන්නවා ගිහිල්ලා දෙකේ. එතකොට සෙනසුරා බැලුවොත් 7 8 9 10 ධනු රාශි තමයි දකින්නේ. අපි බැලුවොත් ගුරු 7යි 8යි ගුරු දකින්නෙත් නෑ. එතකොට රවි 7යි 8යි 9යි 10 අන්න රවි දකින්නවා. රවි කොහොමද 7 8 9 10. රවි දකින්න 12. මකර රාශිය සෙනසුරු. දැන් ධනුව දකින්නේ කවුද? මෙතන දකින්නේ රවි දකින්නේ සිකුරු දකින්නවා. 7යි 8යි 9යි 10යි. සඳු 7යි 8යි 9යි 10යි. සනි 1යි 2යි 3යි විෂුව රාශිය දකින්නවා. සනි 8යි 9යි 10යි දසකන දකින්න. එතකොට මෙතන දකින්නේ කවුද? මකර රාශිය දකින්න කියන තමයි රවි. එතකොට කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10. 10 දකින්න එක රවි. දැන් මට වැරදුනා මෙතන දැන් සරි දකින්න නෑ. මෙතන ගුරුම තමයි බලයේ ගියන්නේ. එතකොට මෙතන තමයි රවි ගිහිල්ලා ඉන්නේ. හැබැයි මකර රාශියේ රවි ඉන්නකොට මතක තියාගන්න අතීතයේ වැරදි කරලා තියෙනවා නම් කවුරු හරි කුම්භ ලග්න කාර්යයක් ගැහෙන්න ඕන වෙලාව. මොකද කුම්භ ලග්නෙන් ඉපදිලා දුරාචාර වැඩ කරලා තියෙනවා නම් වැරදි වැඩ කරලා තියෙනවා නම් මේ 2030 අවසර බේරෙන්න හම්බෙන්නේ නැහැ. තමන්ට දනුවල් ලැබෙයි. සාහිත්‍යයෙන් දනුවල් ලැබෙයි. එපමණක් නෙවෙයි. තමන්ට ගොඩක් දේවල් අහිමි වෙයි. තමන්ට කුම්භ ලග්නෙ ඉපදිච්ච අය ඉන්නවා නම් විශේෂයෙන්ම 2030 අවුරුද්දේ අතීතයේ වැඩි වැඩ කරලා තියෙනවා නම් නරක විදිහට ජීවත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් දනුවල් ලබන්න ඕන කාලයක් බවට පත් වෙනවා මේ 2030 අය වසර අප්‍රේල් පස්සේ. ඔන්න නරක දින හැබැයි තමයි පීඩාව තියෙන්නේ. අනිත් තැන පීඩාවක් එහෙම මේ කේන්දරේ නැහැ. අතීතයේ ප්‍රශ්නයක් තියෙනවා තමයි මේකේ ගැටලුවක් තියෙන්නේ. මම හිතනවා කුම්භ ලග්නේ අයට මම මේ කලේ කෙටි විග්‍රහයක්. නමුත් බලන්න ඔබගේ ග්‍රහය
ඔබට හොඳ විදිහට උප්පත්තියේදී හිටියා නම් මේ ගහයත් මේ විදිහ හොඳ නම් හැබැයි ඔබට උප්පත්තිය මේ විදිහට හිටියා නම් ගහේ මංගේ බලාපොරේ 100%යි. හැබැයි පොඩ්ඩක් වෙනස් වෙනවා ඔබගේ ගහය ඔබට බලවත් වෙලා හිටියා නම් විශේෂයෙන් ඔබට බලවත් වුණා නම් ඔබ උපතේදී විශේෂයෙන්ම රවි බලවත් වෙලා හිටියා නම් සිකුරු බලවත් වෙලා හිටියා නම් ගුරු බලවත් වෙලා හිටියා නම් ඔබ වාසනාවන්ත අවුරුද්දක්. හැබැයි ඔබට පොඩ්ඩක් හොඳ මදි ඔබ හිටියා නම් විශේෂයෙන්ම සඳු නීච වෙලා හිටියා නම් ඔබ කුම්භ ලග්නේ ඔබට හොඳ මදි. උපතේම උපත් කේන්දරේ. එතකොට කටකරාදී කුජ හිටියා නම් ඒත් හොඳ මදි. ඔබ කේන්දරේ කුම්භ ලග්නේ. එතකොට හොඳ බලන්න තියෙන්නේ ඔබට ඉන්න. එතකොට අපි වරුන් ගහය මේ නම දෙනාගේ රාහු කේතුත් එක්කලා ඔබට ලග්නේ රාහු කියන්නේ ඇත්තම හොඳයි වසරක් මේක. ඔබ උපතින්ම ලග්නේ රාහු කියලා මෙතන. හඳු ඉන්න ඕනේ රාහු දකින්න උතුර මැද. ඊට පස්සේ ඔබට බුද කියන ගහය ඔබ හිතලා කේන්ද්‍රේ පස්වැන්නේ ඔබ වාසරමන්තෙක් මේ අවුරුද්ද. හැබැයි බුද හොඳ නෑ හැබැයි උතන හිටියා නම්. උතන හිටියා නම් හොඳ මත් තත්ත්වයක් තියෙනවා. මොකද බුද පොඩ්ඩමඩේ ප්‍රාක් වෙලාවට වැඩි තීන්දුවන කට්ට කරන්නේ නේ පෙරවෙනවා. ඒකයි හොඳ නැත්නම් මීන රාශියේ බුද ඉන්නකොට. ගන්න තියෙන්නේ හරිය නිවැරදි නෑ. එතකොට තවත් කෙනෙක්ගේ වාසයේ උපදේශ අරන් වුණ වැඩක් පටන් ගන්නවා. දැන් මෙතන තව බලමු හොඳම තත්ත්වයක් තියෙනවා මොකද්ද? සෙනසුරා. සෙනසුරා ඔබේ උප්පත්තියේදී හිටියනම් මෙන්න මේ නමේ. හිටියනම් ඔබ හරි වාසනාවන්තෙක් වෙනවා. මොකද දෙකේ හිටියා කුටුම්බික ස්ථානය ධනය සපෙන ස්ථානයේද ඔබට වාසනාව ගේනවා. එහෙනම් මම හිතනවා කුම්භ ලග්නයට ඉතාමත් බැලුවා වැඩිපුරම තියෙන්නේ හොඳ නේද? පීඩාවක් ටිකක් తీර නැත්තේ නෑ. හැබැයි ඔබේ දසා කාලේ බලන්න. ඔබේ දසා කාලේ කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ දසා කාලේ ලැබෙන ගහය හොඳ තැනක ඉන්නවා නම් විශේෂයෙන්ම 2030 අවුරුද්ද හොඳම වෙනවා. ඒ කියන්නේ ඔබට යම්කිසි දසාවක් දැන් උදා වෙලා තියෙන්නේ. ඒ උදා වෙලා ඉතින් යම්කිසි ගහයකනේ ඒ ගහය තමයි උප්පත්තියේදී හොඳම තැනක හිටියා නම් මේ 2030 අවුරුද්ද ඔබට සියල්ලක්ම සම්පූර්ණ ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම හිතන්නේ මේ පලාපල කතරේ මෙතනින් ඇති කියලා මොකද තවත් පලාපල ගොඩක් කියන්නේ තියෙනවා අපිට. මම මේක අද මෙතනින් නවත්තනවා. කුම්භ ලග්න හිමියන්ට මම සුබ ප්‍රාර්ථනා කරනවා 2030 අවුරුද්ද අලුතෙන් නැගිටින්න අලුත් ජවයක් ගන්න ඉදිරියට යන්න ඔබට වාසනාව කියනවා. මම එහෙමනම් අද දවසේ මේ වැඩසටහන නිමාඩපත් කරන්න තමයි දැන් ලෑස්ති කරන්නේ. ඒ කියන්නේ අපිට ඇති ලග්න 12ක් වෙනවා කියන්න මේ ලග්න ඇති මොන වැඩි කාලයක් යන්නත් ඕනේ. අවුරුදු පැය භාගයක වගේ කාලයක තමයි සීමා කරන්නේ මේක. ගොඩක් ඒවා කියන්න දින හැබැයි තව ලග්නෙට ඒවා අපි ඔය නැගත් පාදේ එහෙම අල්ලගෙන කියවන කතා කරන්න කියන්න තව ගොඩක් දේවල් කියනවා කියන්නේ. එතකොට නමුත් සමත්යක් ඉදිරි ගත්තාම නම් කුම්භ ලග්න හිමියන්ට නරක වසලක් නම් නෙවෙයි. ඒක තමයි කුම්භ ලග්නේ මම තෝරගත්තේ. විශේෂයෙන් පලාපලේ කියන්නේ. ධනාත්මක ගණිතය අපි. එම නිසා විශේෂයෙන්ම කුම්භ ලග්නෙන් ඉපදිච්ච ඔබට මේ 2030 වසර ඊටම වාසනාවන්ත අවුරුද්දක් වෙලා ග්‍රහ දෝෂ විපත් කරදර බාධා වදින දුරින් මුත් වෙලා ගිහිල්ලා යහපත් වූ විදියට ඔබගේ අරමුණු ඉෂ්ට කරගන්න ඔබට රටට ජාතියට පවුලට ගෙදරට දරුවන්ට වැඩිහිටියන්ට දෙමාපියන්ට හැමදෙනාටම ශක්තිමත් වෙන විදියට ජීවිතය ගෙනියන්න ඔබට වටපිටාවක් ගොඩනැගේවා ඔබ අනතුරින් වැළකේවා ඔබට විශ්ව ශක්තියෙන් ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කුම්භ ලග්නයේ ගෙනාවු පලාපල කතන 2026 අප්‍රේල් මාසේ 14 වෙනිදා රවි මේෂ රාශිගත වීම පස්සේ ඇති කරන්නා වූ ග්‍රහ බලය තමයි මේ විග්‍රහ කළේ. එහෙමනම් කුම්භ ලග්නය අද ඉවර කරනවා. මම නැවත ලග්නයක් අරන් ඉන්නම් ඊළඟ දවසේ ළඟම දානවා ලග්න 12ක් තියෙනවා. එහෙනම් ඒක අරගෙන යන්න මම අද සමගන්නම් ඔබට පිරුවන් තරණ ගිහින් එන්න ආයුබෝවන්.